සංසාරේ පුරන ලද පින්බලයට හිතේ ශ්‍රද්ධාවම ජනිත වෙනවා, අසද්ධාව නෙවෙයි. ලොකුවට තේරෙන්නේ නැති වුණාට සෑය කෙරෙහි ගෞරවයි, බෝසමිදු කෙරෙහි ගෞරවයි. එනිසා අවුරුදු 12 වෙනි වියේ අනුරාධපුරේ ඇවිදිනකොට මෙයාට ඇවිදින්න බාධාවක් නැහැ. මිත්‍ර සෙම්පතියාගේ බෑන කෙනෙක්, තරුණේ, කවුරුත් සැක කරන්නේ. ඔහු තූපාරාම මළුව ඒ එලාරගේ ද්‍රවිඩ මිනිස්සු තූපාරාමයේ කෙරෙහි නපුරු සිතින් මළුවේ තමයි කක්ක කරන්නේ, චූ කරන්නේ, ජරා කරනවා මළු. ඒක දැක්ක ගමන් කරන්ට් එකක් වැදුනා වගේ ඇඟ නලියන්න ගත්තා. තුනුරුවන්ට කරන අගෞරවය. අපූරු ශිල්පයක් එතුමා පුහුණු කළා තිබ්බා. ඒ ශිල්පය තමයි අංගම් පොර. ඒ රාක්ෂස පරම්පරාව. ඒ රාක්ෂස ඒ රකුසු පරම්පරාවෙන් ආපු අංගම් පොර. ඉලේකට අනින්න පුළුවන් හික් ගෑවිලා කියවෙන්නේ නැති වෙන්න. හැනලා බිම දාලා එක කකුලක් පාගගෙන අනික් කකුලෙන් ඇදිලා දෙපැත්තට කඩනවා. කෙහිල් පතුරක් දෙපැත්තට පතුරු ගහනවා වගේ. ඇඟ දෙකෙන් ඉරනවා. අවුරුදු 12යි. ඉරලා විසික කරනවා. තූපාරාමේ රකින්න දෙවියෝ ඒ මිනි අතුරුදහන් කරනවා. සෙම්පතියව රකින්න. දවසට 50-60 මරනවා. ඉච්චර හයිය. ඇත්තු 10 දෙනෙක්ගේ හයිය තිබ්බ කියනවා ඇඟේ. සාක්‍යයක් ඉතුරු කරලා ගිහිල්ලා තියෙනවා. අර ගල් ආසනේ. ඇත්තු 10 දෙනෙක්ගේ හයිය. ඒකට එතුමා කල්පනා කළා කියනවා මට මේ තූපාරාමේ ජයසිරි මහ බුදුහාමුදුරුවෝ මට මේ තුනුරුවන් රැකගන්න තනියෙන් කොහොමද මේ කොතේ කිවර කරන්නද මේක? ඒ නිසා මම රජදරුවෙක් එක්ක මේක සුද්ධ කරගෙන මෙන්න ඕන. රුහුණේ බිහි වෙයි හොඳ රජෙක් කියලා එතුමා කාවන්තිස්ස රජතුමා මුණ ගැහෙන්න එනවා. එතකොට මං කිව්වනේ දැන් තමන්ගේ මාමා වැඩ කරන්නේ එලාරගේ යටතේ. එතකොට මෙයාට එනවා වෙනම තුනුරුවන් ගැන සද්ධාාවක්. හේතුව කිම? ඒකට හේතුව තමයි සංසාරේ තියෙන පුණ්‍යාධිකාරය. සංසාරේ තුනුරුවන්ට පැහැදිලා අභ්‍යන්තරයේ සංස්කාරයක් ගොඩනගලා තියෙනවා. කෙසේද තුනුරුවන්ට පැහැදුනේ? කෙසේද ඔහු සංසාරේ බුදවරු මුණ ගැහුනේ? මේ නන්දිමිත්‍ර සෙම්පතිතුමා කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මෙතුමා එක්තරා ගෘහපතියෙක්, ගමක හිටපු මිනිස්සෙක්. ඒ ගමට රහතන් වහන්සේලා වඩිනවා. කෝණාගමන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන. මිනිස්සු දම්පැන් පුදනවා දැකලා මෙයාට දඩමස් ටිකක් හම්බුණා, මුව මස්. මෙයා මුව මස් හැදුවා ආකාර 5කට. 5 විදියකට මුව මස් හදලා රහතන් වහන්සේට පූජා කළා. අන්නේ පින් බලයෙන් තමයි ඇත්තු 10 දෙනෙක්ගේ හයිය ආවේ සංසාරේ. එතනින් පස්සේ ඉපදිලා තියෙන දෙව්ලොව. ඊළඟ බුද්ධ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේත් මෙතුමා ගමක හිටපු කෙනෙක්. මෙත් ඒ ගමට එන තෙරුන් වහන්සේ නමක් දැකලා ඒ තෙරුන් වහන්සේට කිරිබත් පූජා කළා තියෙනවා. පින්වතුනි, කාය බල ලැබෙන පින්කම් තියෙනවා. ඒ එකක් තමයි ওই මස් මාංශ පූජාව. ඒ කියන්නේ එතුමාට කාය බලය ලැබිච්ච විදිය. ඊළඟට කිරිබත් පූජාව. ඊළඟට සීතලට පොරවන දේවල් පූජා කිරීම. ඒ අවස්ථානුකූලව ඒ දසමහා යෝධයන්ම
සංසාරේ කරපු එක පිනක් තමයි කිරිබත් පූජාව. කිරි ආහාර, කිරිබත් පූජා. ඊළඟට ඒ අය ඒ වාගේ මාංශ පූජා, කම්බිලි පූජා, ඊළඟට පොරෝනා පූජා, සීතලේ ඉන්න අයට ගිනි අඟුරු කබල් පූජා කරලා තියෙනවා. බෙහෙත් වලට සැර බෙහෙත් වර්ග, ඉඟුරු තිප්පිලි ආදී සැර බෙහෙත් වර්ග අවශ්‍යතාවය අනුව පූජා කරලා තියෙනවා. ඒ වාගේ පින්කම් වල බලයක්කින් තමයි කාය බලය ලැබිලා තියෙන්නේ. ඉතින් මට හිතුණා සාමාන්‍යයෙන් දානයක් පූජා කරනවා කියන එක මිනිස්සෙක් සාමාන්‍ය දෙයක් විදිහට හිතුවට ඒක කාය බලයක් විදිහට පුණ්‍ය විපාකේ ලැබුණට පස්සේ මහා යෝධයෙක්, මහා සෙම්පතියෙක් වෙලා මේ බුදු සසුන පවතින රට රැකගන්න තමන් ශක්තිවන්තයෙක් වෙලා ඒ රට රැකගන්න නරේන්ද්‍රයාට මහා සවියක් වෙලා රට රැකලා ලොවෙහි අසද්දෘස මහා සෑය රංමැලි මහා සෑයේ දාසකම් කළා. ගඩොල් අදිමින් බිම පාගමින් ඇත්තු එහෙ මෙහෙ කරමින් රුවන්වැලි සෑය කෙරෙව්වා තමන්ගේ අත් දෙකෙන්. ඒ රුවන්වැලි සෑය කරලත් එහි වැඩ හිමීට යද්දී රුවන්වැලි සෑය හදන්න ගොඩක් කාලයක් ගිහිල්ලා තිනවා, අවුරුදු 20 ගානකට වඩා. අද කාලේ මේ ප්‍රාතිහාරයක් අවුරුද්දෙන් දෙකෙන් සෑයවල් හැදෙන එක. රුවන්වැලි සෑයට ගොඩාක් කල් ගියා. ඒ අතරේ ඒ නන්දිමිත්‍ර සෙම්පතිතුමාට තෑගි විදියට හම්බෙච්ච මේ ගමේ තමන්ගේ ගමට බුදුරජාන් වහන්සේ වඩම්මන්න ඕනෑ කියලා මේ උතුම් වෙහෙර කළා. ඊට පසුබිම් වෙච්ච එතුමාගේ සත්පුරුෂ සිටිවිලි ගොඩක් ඇති, ඒවා අපිට තේරෙන්නේ නැහැ. ඉතිහාසයේ විසින් ඒක සංගවලා තියෙනවා. ඉතිහාසයේ අවසන් කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා ඊළඟට තමයි දානයක් දෙනකොට දෙන ක්‍රම. ඒකේ තියෙනවා මේ මුව මස ආකාර 5කින් හැදුවා කියලා. දැන් අපේ තියෙන්නේ අපි මොනවාරි ව්‍යංජනයක් හැදුවොත් ඔක්කොම අම්මත් හදන්නේ මේ විදිහට, දුවත් හදන්නේ මේ විදිහට. ඒක ශිල්පයක්. ආහාර සූප ශාස්ත්‍රය කියන එක ශිල්පයක්. එකම දේ එක එක විදිහට හදන්න ඕනේ. ඒ නිසා ගෘහණියකට උනත් ශිල්ප දක්වන්න පුළුවන් උයනේකින් උනත්. හැමදාම එකම විදිහට නැතුව. ඒ නිසා එතුමා ඒ හිතලා ඒ පංච මාංශය ඒ මුව මස ආකාර 5කට පිසලා සුවඳල් බත් එක්ක, සුවඳල් හාල් එක්ක, ඒ බතත් එක්ක පූජා කළා තියෙනවා. ඒකෙන් තමයි කියන බල වැඩුණේ. ඕන කණ්ඩ බැරි අය, ඇඟ කේන්දෑරි වෙලා කැහැටු ගැහිලා ඇඟ තියෙන අය, හවි හත්තිය නැති අය ගේ අතු ගාලත් කොන්දට අත තියා ගන්නවා අමාරුයි. ලුණු ගෙඩි අහුරක් දෙන්නකෝ, ගෙඩියක් දෙක අසුද්ධ කරනවා අමාරුයි. දැන් ඉන්නේ උන්ට හවි හත්තිය නැහැ. පුටුවක් උසන්න බෑ, කොන්ද ඇටකටු පයින්නවා. හයිය නැහැ. හවි හත්තිය නැහැ. ශරීරේ දුර්වලයි. ඔයාලගේ අතින් දුවේ පුතේ රංමැලි මහන් සෑයට, මෙහෙනම් මේ උතුම් සෑයට, බෝධියට ඔයාලගේ අතින් කිරිහාර හදලා පූජා කරන්න. ප්‍රණීත දාන හදලා පූජා කරන්න. ඊළඟට අම්මලාට ඔය සලාක දානවලදී ඒ හැමදාම එකම මෙනු එක නැත්නම් එකම වට්ටෝරුව එහෙම නැතුව ඔයාලා අලුත් විදිහට දානි හදන්න. පුරුදු වෙන්න. ප්‍රණීත දේවල් දන් දීමෙන් කාරණා දෙකක් වෙනවා කියන. ප්‍රණීත මහ බෝධිසත්වයෝ සංසාරේ ඉද්දින් රසට දානි හදලා පූජා කළා කියන. ඒකේ විපාක විදියට එතුමාට බුදවරු නැති කාලේ ප්‍රණීත පංචකාමේ ලැබෙනවා. ලැබෙන කාම සම්පත් හොඳම ඒවා ලැබෙන්නේ. රසට දන් දීලා විපාක. බුදු කෙනෙක්ගේ ශාසනයක් ලැබුණොත් එහෙම එතුමා ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙනවා. ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙන්න උපකාරී වෙන පිනක් තමයි කියන ප්‍රණීතව දන් දීම. මේ නන්දිමිත්‍ර සෙම්පතිතුමා මෛත්‍රී තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ගිහි ජීවිතයේ අතහැරලා පැවිදි වෙලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ උතුම් නිකලෙස් මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙනවා.
ඒ පින එච්චර යනවා. මේ වෙහෙර කරපු පින එතුමා අරන් ගියා. එතුමාගේ නිවනට. එතුමාට ලාමක ආසාවක් නැහැ. මං හදපු සෑය අනිත් අය හදනවද? ඒකට මිනිස්සු වඳිනවද? මං හදපු සෑය එතුමා අල්ලා ගත්තා නම් එතුමා උඩට යන්නේ නැහැ. මෙතන බිම ඉන්නේ. එතුමා සෑය හදලා පින අරන් අයින් වුණා. එතුමා දැන් තුසිතේ. මං හදපු සෑය කියලා අල්ලා ගත්තා නම් පොළොව ASCII තමයි. උඩට යන්න බෑ. ඒ නිසා එතුමා බුද්ධාලම්බන ප්‍රීතියෙන් මේ පින අනුමෝදන් වෙනවා මිසක් මං හදපු දෙයට ගරු කළා කියන උපක්ලේශේ නන්දිමිත්‍රයන් තුල නෑ. එතුමාගේ හිත මේ රහතන් වහන්සේලාගේ උපදේශ වලින් පුදුම විදියට හයිය වෙච්ච හිතක්. මම ඒක විස්තර කරනවා දැන් ඉස්සරහට. දැන් මේ කියන්නේ පුණ්‍ය විපාක ගැන. ඒතර බුද්ධ ශාසන දෙකක රහතුන් දැක්කා. රහතුන්ට උපස්ථාන කළා. ඒ පින්බලයත් එක්ක ආවේ සංස්කාරය ආවේ. ඒ සංස්කාරය ආවට පස්සේ තුනුරුවන් කෙලසනවාට කැමති නෑ හිත ඇතුලේ. කැමති නෑ.